Right, my dear students and my dear friends around the world, I want to tell you, there's a reason for everything. Nothing happens in this world without a reason. क्योंकि किसी में हेतु and natural सिद्ध වෙන්නේ. If you are good at science, if you are good at math, if you are good at biology, ඕනම විදිහට දක්ෂයි කියන්නේ හේතුවකට ප්‍රතිඵලයක් ලැබෙනවා. Maybe you are rich, maybe you have a V8 car, maybe you have a E-Benz. Why? There's a reason for it. ඒකත් ඔයාලට ලැබුණේ හේතුවක් එක්ක. මේක හරියට තියෙනවා. හේතුව සහ ප්‍රතිඵල හැම වෙලේම බේස් වල තිබෙනවා. චූටි කාලේ ළමයින්ට පොඩි ගේම් එකක් දුන්නා. වික්ටරේද මුලින්ම පිටින්. කොහෙන්ද? But I say there's a reason for it. මම එතනක් හිතනවා හේතුවක් ඔයලා සකස් වෙනවා ප්‍රතිඵලයක් වෙනවා. So my dear students and my dear friends around the world, no matter how hard it is, work hard, do more and more. Try to reach your target. ඔයා පුළුවන් තරම් මහන්සිලා වැඩ කරලා ඔයාගේ ටාගට් එකට යන්න ඕනේ. You have to set the reason. වාට හේතු හදන්නයි කියනවා. හේතු ටික හදාගෙන යද්දී what would happen? The result will come. ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම. ප්‍රතිඵලය සකස් වෙනවා. Cause and effect. Wherever you are, try to set your goal and work hard. Then reach your target. වාට වාගේ අරමුණට යන්න පුළුවන්. හේතු සකස් කරන්න අනිවාර්යෙන් ප්‍රතිඵලය ලැබෙනවා. ඔයා දැන් ඉන්න තත්ත්වේ ඔයා ඉන්නේ හේතුවක් නිසා. ඔයාලා පන්ති හැමෝම දැන් මේ ඉන්න තත්ත්වයට හේතුව ඔයාලා කලින් කරපු එක. දැන් එනම් ඔයාලා හොඳට වැඩ කරොත් ඒක රිසල්ට් එක ඔයාලා මේ විදිහට පුළුවන් වෙනවා. ඔයාලා ඒක දෙන්න. That's it.